රජයේ වෙළඳපොළ මැදිහත් වීම කියන පාඩමේ බදු සහනාධාර මිල පාලනය කියන කොටස් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒකෙන් ඒකක බදු ගැටළු විසඳීම තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඉල්ලුම් සමීකරණයක්, සැපයුම් සමීකරණයක් සහ ඒකක බද්දක් දුන්නාම අපි කොහොමද බදු පෙර බදු පසු අදාළ අපිට විභාගයේදී ප්‍රශ්න අහන කොටස් විසඳන්නේ කොහොමද අපි බලන්න යන්නේ. මුලින්ම අපි මේ දීලා තියෙන තොරතුරු දල ප්‍රස්ථාර සටහනක ඇඳ ගන්න ඕනේ. ඉල්ලුම් වක්‍රය, සැපයුම් වක්‍රය. අපි සැපයුම් වක්‍රය මෙහෙම ඇඳගත්තේ සැපයුම් වක්‍රය මෙතනින් ආරම්භ කරන්න තීරණය කරේ මේ සැපයුම් සමීකරණ මෙතන අන්තක්ඛණ්ඩයේ ඍණ තියෙන නිසා. ඍණ 100 තියලා තියෙන නිසා අපි මෙතන සැපයුම් වක්‍රය පටන් ගන්න මෙතනින්. අන්තක්ඛණ්ඩය නොමැති වුණා නම් මෙතන කෙලින්ම QS සමානයි ධන P කියලා තියෙනවා. අපි මෙතනින් පටන් ගන්නවා. QS සමානයි ධන 100 ධන 10යි P වගේ අන්තක්ඛණ්ඩයේ ධන විදියට තියෙනවා. අපි මෙහෙම පටන් ගන්නවා. ඒක අමතර තොරතුරක්. දැන් අපි මෙන්න මේ උපරිම ඉල්ලුම් මිල, අවම සැපයුම් මිල, සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය හොයාගන්න ඕනේ මුලින්ම. මෙතන හොයාගන්න මෙයාගෙන් බෙදලා උත්තරේ ගන්නවා. 50යි උපරිම ඉල්ලුම් මිල, මෙතන 10යි. සමතුලිත මිල ප්‍රමාණය අපි හදලා ගන්න ඕන QD QS ට සමාන කරලා. මේ 100 මෙහාට එනවා 600. සමතුලිත මිල රුපියල් 30යි. ඒක අපි ඉල්ලුම් වක්‍රයට ආදේශ කරලා ඉල්ලුම් වක්‍රයේ සමීකරණයට සමතුලිත ප්‍රමාණය එනවා 200යි කියලා. අපි ඒක බද්දක් මුකුත් අපි තාම මේ ගානට යොදලා නැහැ. බද්දට පෙර සමතුලිත මිල හා ප්‍රමාණය කියලා මේක අපි දාලා තියෙන්නේ. දැන් බද්දක් යෙදුවා. රාජ්‍ය වෙළඳපොළ මැදිහත් වෙලා බද්දක් අය කරාම අපි දන්නවා මෙන්න මේ බද්දේ ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. මොකද නිෂ්පාදකයේ අධෛර්යමත් වීමක් තමයි වෙන්නේ බද්දක් අය කරද්දී. හරි. දැන් ඒක බලන්නේ සැපයුම් වක්‍රේ වමට විතැන් වෙනවා. මෙන්න මේ ආකාරයට සමාන්තරව වමට විතැන් වෙන්න ඕනේ සැපයුම් වක්‍රය. හරි ඊට පස්සේ පේනවා අපිට මේ අලුත් සමතුලිත මිලක් සහ ප්‍රමාණයක් කෙනෙක් තියෙන මෙන්න මේ සමතුලිතය. සැපයුම් වක්‍රේ වමට විතැන් වුණා. අලුත් සමතුලිත මිලක් එනවා කලින් සමතුලිත මිලට වඩා වැඩි. සමතුලිත ප්‍රමාණය කලින් සමතුලිත ප්‍රමාණයට වඩා අඩු. හේතුව සැපයුම් වක්‍රේ වමට තමයි විතැන්ුනේ බද්දක් අය කරපු නිසා. ඊට පස්සේ මේ අලුත් සමතුලිත මිල හා ප්‍රමාණය. ඒ කියන්නේ බදු පසු සමතුලිත මිල සහ බදු පසු සමතුලිත ප්‍රමාණය හොයන්න අපි අලුත් සමතුලිත තැන හොයාගන්න ඕනේ. ඒකට බද්ධ නිසා විතැන් වෙච්ච සැපයුම් සමීකරණයයි ඉල්ලුම් වක්‍රයට අදාළ සමීකරණයයි සමාන කරලා සමතුලිත මිලයි ප්‍රමාණය හොයාගන්න ඕනේ. ඒකට QST අලුත් සැපයුම් වක්‍රයක් සහ QD කලින් ඉඳන් තිබ්බ ඉල්ලුම් වක්‍රය සමාන කරන්න ඕනේ. ඒකෙදි ඇති වෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අලුත් සැපයුම් සමීකරණය මොකක්ද මේ සැපයුම් වක්‍රයට අදාළව කියලා. අලුත් සැපයුම් වක්‍රයට අදාළ සමීකරණය මොකක්ද කියලා. අලුත් සැපයුම් වක්‍රය QST. ඒක අපි දන්නවා A ධන B බද්දක් නිසා P ඍණ T කියලා තමයි හොයන්නේ. P ඍණ T. දැන් ගාණ යටින් සැපයුම් සමීකරණය කීයද තිබ්බේ 100 ධන 10යි P. බද්ද කීයද රුපියල් 10යි ඒකක බද්ද. එතකොට ඍණ 100 ධන 10යි P ඍණ 100. එතකොට ඍණ 100යි ඍණ 100යි කියලා කියනවා මෙතන ඍණ 200 එනවා ධන 10යි. ඒක තමයි බදු පසු
බදු පසු සමතුලිත ප්‍රමාණය හොයන්න අපිට වැදගත් වෙන සමතුලිත මිල හොයන්න අපිට වැදගත් වෙන සැපයුම් වක්‍රයේ සමීකරණය. කලින් ඉඳන් තිබ්බ ඉල්ලුමයි මේ සුදු පාටින් තියෙන්නේ. අලුත් සැපයුම් වක්‍රය ඡේදනය වෙන තැනින් තමයි මේ හැමදේම එන්නේ. අපි ඒක හොයාගන්න තමයි මෙයාට සමීකරණය හොයාගත්තේ. හොඳට මතක තියාගන්න ඍණ t තමයි දාන්නේ. මොකද බද්ධ නරක දෙයක්. බද්ධ අපි අකමැති දෙයක්. නිෂ්පාදකගේ අධෛර්යමත් වෙනවා. එහෙනම් ඍණ t තමයි දාන්නේ. එතකොට මෙතන QST ඒක අපි හොයාගත්තේ. ඍණ 200 ගණන් 10යි. ඉල්ලුම කලින් ඉඳන් තිබ්බ ඉල්ලුම 500 වෙන 10යි. ඒ දෙන්න සමාන කරනවා. මේක මෙහාට යනවා 700 වෙනවා. මේක මෙහාට යනවා 20 වෙනවා. එතකොට අපිට එනවා P සමානයි 35යි 35. ප්‍රමාණය හොයන්න අපි ඉල්ලුමට ආදේශ කරනවා. ඉල්ලුමට හෝ අලුත් සැපයකට ආදේශ කරන්න පුළුවන්. අපි පුරුද්දට වගේ ඉල්ලුමටයි ආදේශ කරන්නේ. අලුත් සමතුලිත ප්‍රමාණය 150. දැන් බඩු කඩේට ගිහින් මිනිස්සු ගන්න 150. ගන්න කීය ගන්නද? 350 ගන්න. නව සමතුලිත මිල 35යි. බාහන්න වෙළඳ පොලේ යගෙන ගන්නේ 150. දැන් අපි බලමු රජයේ බදු ආදායම. ඒක බලද්දී දැන් මිනිස්සු කඩේට ගිහින් බාන්න ගන්න කීයද? 35කට. ඒක තමයි නව සමතුලිත මිල. 35න මිනිස්සු බාන්න ගත්තාම 35ම නිෂ්පාදකයන් ලැබෙන්නේ නැහැ. මේ සිරස්තුර හැමතිස්සෙම බද්ද. සිරස්තුර වෙන බද්ද අඩු වෙලා. ඒ කියන්නේ දැන් මේ ගාන හැටියට බද්ද 10යි. 10 අඩු වෙලා 25ක් තමයි නිෂ්පාදකයන් ලැබෙන්නේ. ඒකට වෙන්න මේ ප්‍රමාණය බද්දක් හැම වෙලෙම නිෂ්පාදකයා ගෙවන්න ඕන රජයට. රුපියල් 10ක බද්දක්. පාරිභෝගිකයා 35ක් දුන්නට නිෂ්පාදකයාට 35ම තියාගන්න ලැබෙන්නේ නැහැ. 25යි ලැබෙන්නේ. ඒක රුපියල් 10ක ඒකක බද්ද ගානේ ගාන්න 150ටම රජයට බදු ගෙවන්න වෙනවා. එතකොට රුපියල් 1500ක බදු ආදායමක් රජයට ලැබෙනවා. ඊට පස්සේ අපිට අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි පෙර සහ පසු ආර්ථික අතිරික්ත. ආර්ථික අතිරික්ත කියන්නේ පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය එකතු. අපි බලමු පෙර පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය හොයන්නේ අපි පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිලත් පාරිභෝගිකයා ගෙවන මිලත් අතර වෙනස. පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල මේ ගානේ 50යි. මේක වෙනසක් වෙන්නේ නැහැ. පාරිභෝගිකයා ගෙවන මිල මොකද්ද? 30යි බද්දට පෙර. ඒ වගේ පාරිභෝගිකයා රුපියල් 200ක් ගෙවුවා බද්දට පෙර. ඒතකොට මේ දම් පාටින් කියන ත්‍රිකෝණي තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. ඒතකොට පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල 50යි. පාරිභෝගිකයා ගෙවන මිල 30යි. වාහන 200යි. පාරිභෝගික අතිරික්තය 2000. දැන් අපි බලමු පසු පාරිභෝගික අතිරික්තය. ඒක උදේට තේරුම් ගන්න ඕන. හේතුව පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල වෙනසක් නැහැ. ඒ වුණාට පාරිභෝගිකයා ගෙවන මිල වෙනස් වෙනවා. බද්ද නිසා පාරිභෝගිකයාට 35ක්ම ගෙවන්න උනා. සහ පාරිභෝගිකයෝ බාන්න 150ක් තමයි කඩෙන් ගන්න. දැන් පාරිභෝගික අතිරික්තය වෙන්නේ පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල පාරිභෝගිකයා ගෙවන මිලත් අතර වෙනස. පාරිභෝගිකයා ගෙවන්නේ 35ක්. එයා ගෙවන්න කැමති උපරිම මිල 50ක්. ඒ වගේ බාන්න 150කට තමයි ගෙවන්නේ. 75යි
1125යි. අනිත් පාරිභෝගික අතිරික්තය අර පාරිභෝගික අතිරික්තයට වඩා අඩු වුණා. අපිට පේනවා මේ ත්‍රිකෝණයත් අඩු ඊට වඩා අඩු වගයකින් යුක්ත අඩු ප්‍රදේශයකින් යුක්ත ත්‍රිකෝණයක් තමයි තියෙන්නේ. රජයේ බදු ආදායම 1500යි කිලිමුණු පිළිදෙන මේ සමීකරණය හදාගත්ත ටික අඩු කරනවා. ඒකට හේතුව බද්දට පෙර සහ පසු නිෂ්පාදන අතිරික්ත අපිට අවශ්‍ය නිසා හදාගන්න. පෙර නිෂ්පාදන අතිරික්ත. නිෂ්පාදන අතිරික්ත කරන්නේ නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිලත් නිෂ්පාදකයන් ලැබෙන මිලත් අතර වෙනස. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල මෙතන 10යි. නිෂ්පාදකයන් ලැබෙන මිල 30යි. නිෂ්පාදකයාට බද්දට පෙර පාරිභෝගිකයා ගෙවන එක අනිත් අතට හම්බ වෙනවා. කිසිම වෙනසක් නැහැ. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල නිෂ්පාදකයන් ලැබෙන මිල 30යි. ඒ වගේ භාණ්ඩ 200කටම සල්ලි හම්බුණා යා. මෙතන 20 ගුණ කිරීම දෙකෙන් බෙදිච්ච මේක අපනහම 100යි 2000ක් හම්බ. නිෂ්පාදකයාගේ අතිරික්තය කීයද? ඒතොර 2000. ඉතින් පසු නිෂ්පාදන අතිරික්තය. ඒක තමයි දැන් පොඩ්ඩක් අමාරු. නිෂ්පාදකයා අපේක්ෂා කරනවා මේ අඩු වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕන. සමහර විටක වෙනස් වෙනවා. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල නිෂ්පාදකයාට දැන් ලැබෙන්නේ කීයක්ද? 25. ඒ කියන්නේ 10ත් 25ත් අතර මේ ත්‍රිකෝණය. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල නිෂ්පාදකයන් ලැබෙන මිලත් අතර වෙනස. නිෂ්පාදකයන් අපේක්ෂා කරන අවම මිල 10යි, එයා ලැබෙන මිල 25යි. පසු නිෂ්පාදන අතිරික්ත. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල වෙනස් වෙලා නැහැ 10යිමයි, එයා ලැබෙන මිල 25යි. බෙදීම 2 ගුණ කිරීම භාණ්ඩ කීයකට මේක හම්බ වෙනවද? 150කට හම්බ වෙනවා. මේක සුළු කරලා බැලුවා මෙතන 75යි. මෙතන 15යි. 15 වරක් 75 තමයි උත්තරේ එන්නේ. අලින් ආවෙත් ඒක 1125. දැන් පෙර හා පසු නිෂ්පාදන අතිරික්තත් අපි හොයලා ඉවරයි. පාරිභෝගික අතිරික්ත හොයලා ඉවරයි. ආර්ථික අතිරික්තය අපෙන් ඇහුවොත් පාරිභෝගික අතිරික්ත නිෂ්පාදන අතිරික්තේ පෙර එකතු කරලා අපිට 4000යි කියලා දක්වන්න පුළුවන්. ආර්ථික අතිරික්තේ බදු වලට කලින්. බද්දට පස්සේ ආර්ථික අතිරික්තය ඇහුවත් පෙර පසු එකතු කරලා අපි 1125යි 1125යි 0.50යි 2.250යි ආර්ථික අතිරික්තය. අහිමි සමාන සුබ සාධනය ඇහුවොත් අහිමි සමාන සුබ සාධනය ඇහුවොත් ඒක හොයන්නේ ආර්ථික අතිරික්තවල වෙනස. 4000 තිබ්බ 2250ට අඩු වුණා. එතන 750යි මෙතන 1700. වෙනස රජයේ ආදායමත් එක්ක ගලපලා. රජයට ආදායමක් ලැබුණ කීයද? 2500යි. ඒක එක්ක ගලපුවාම 250යි අහිමි සමාන සුබ සාධනය. ආර්ථික අතිරික්ත වල වෙනස පෙර ආර්ථික අතිරික්තය ගත්තා මේ දෙක එකතු කරලා පසු ආර්ථික අතිරික්තය ගත්තා ඒක වෙනස ගත්තා වෙනස අපිට පේනවා අඩු වෙලා තියෙන්නේ රජයේ ආදායමක් ලැබෙන ඒකත් එක්ක ගැලපුවාම මේ අහිමි සමාන සුබ සාධනය එනවා 250. ඒක මෙන්න මේ ප්‍රදේශයෙන් තමයි. ඒක අපිට සරලව උත්තරේ හරියද බලන්න පුළුවන් මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න. අපි දන්නා ත්‍රිකෝණේ වර්ගඵල ගන්න මෙතන 10යි. මේ වෙනස 50යි. දෙකෙන් බෙදන්න. 500 දෙකෙන් බෙදුවම 250. එතකොට ඒ විදිහටම හොයන එක තමයි මේක. එතකොට බදු ප්‍රශ්නයකදී අහන්න පුළුවන් හැමදේම අපි දැන් මෙතන සාකච්ඡා කරමු.